එකෝමත් එක දවසක මහදන මුත්තා එයාගේ ගෝලයෝ 5 දෙනත් එක්ක නෑගම්බලා යන්න සූදානම් වෙනවා. හා ගෝලයිනේ ඉක්මන් කොරහල්ලා අපිට බොහෝ දුර යන්න තියෙනවා. ඔය බෑග් ටික අරගෙන වරෙල්ලා මෙහාට. අපි ඔක්කොම ලෑස්ති මුත්තේ. දැන් එහෙනම් පිටත් වෙමු. ඔන්න ඉතින් ඔක්කොමලා මේ ගමන යන්න පිටත් වුණා. ඉදිරියෙන්ම යන්නේ අපේ මහදන මුත්තා. මුත්තා හිතාගෙන ඉන්නේ මුත්තා තරම් නුවණැත්තෙක් මේ කොහේවත්ම නෑ කියලා. මන් නැත්තම් මුන් කොරයි. මේ ඉන්නේ මහදන මුත්තගේ වැඩි මහල්ම ගෝලයා. ටිකක් බඩලොකු නිසා මෙයාට හැමෝම කියන්නේ රබ්බෙඩ අයියා කියලා. මට හරි මහන්සි. ඒ වගේම බඩගිනි. මේ ඉන්නේ පොල් බෑ මූණා. මෙයාගේ මූණ හරියට පොල් බෑයක් වගේමයි. මෙයාට කෝටු කිතය කියන්නේ ඇයිද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් නේද? මෙයා හරිම කෙට්ටුයි, හරිම උසයි. හායි අපි යනවා ගමනක්. මේ ඉන්නේ පුවක් බඩිල්ලා. මෙයාගේ මූණ පුවක් ගෙඩියක් වගේමයි. මුත්තේ මට විතමල්ලා අමතක වුණානේ. මහදන මුත්තට හිටපු ලාබාලතම ගෝලයා තමයි ඉදිකටු වෙන්චා. මම මිටි වුණාට හරිම දස්සයි. ගමන අවසන් කරන්නත් කලින් රෑබෝ වුණ නිසා මුත්තා සහ ගෝලයෝ 5 දෙනා ගහක් යටට ගිහිල්ලා වාඩි වෙනවා. හරිම මහන්සි. රබ්බොඩයෝ ගිනි මැලයක් ගහන්ට ලෑස්ති කොරානං හොඳමයි. මුත්තා කියන දෙයක් තමයි ඉතින්. කොල්ලනේ අපිට මෙතන කාලේ නාස්ති කොරන්ට බෑ නොවෑ. තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. අපි යමු විගහට. වැඩි වෙලාවක් ගන්න නැතුව මෙයාලා හැමෝම එකතු වෙලා ඉක්මනින්ම ආපහු ගමන යන්න පිටත් වෙනවා. මේ විදිහට ටික දුරක් ඇවිදගෙන යනකොට මෙයාලට හම්බ වෙනවා ගඟක්. ගඟ දැකපු ගමන්ම අපේ ගෝලියෝ 5 දෙනාට එකපාරම මතක් වෙන්නේ අපේ මහදන මුත්තගේ අපූර්ව නුවණ. හෝ කොල්ලනේ කලබල වෙන්ට කාරි නෑ. ගඟෙන් එගොඩ වෙන්ට පුළුවන්. හැබැයි ගඟ නිතාගෙන ඉන්ට ඕනේ. ඉඩි කටු පැංචෝ ඔය ගිනි පෙල්ල අරගෙන ගඟේ ඔබල බලපං ගඟ නිතිද කියලා. මුදු අම්මෝ මුත්තේ ගඟ තාම නිති නෑ. ෂූ ගෑවා. ඒ කියන්නේ අපිට සද්ද කරන්න එපා කියලා ගඟ අපිට බනිනවා. හැමෝම සද්ද නොකර ඉන්ට පොඩි වෙලාවක්. මුත්තා කියපු දේ අහලා ගෝලයෝ 5 දෙනාම හරිම නිශ්ශබ්දයෙන් ගඟ නිදාගන්න තුරු බලාගෙන හිටියා. ඉදිකටු පැංචෝ අර ගිනි පෙල්ල ආයෙත් ගඟේ ඔබලා බලපං. දැන්නම් ගඟ නිදි ඇති. මුත්තේ ගඟ දැන් හොඳටම නිදී. ගින්දර නිවුන දරපෙල්ලක් වතුරේ බුවහම කොහොමත් සද්දයක් ඇහෙන්නේ නෑනේ. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි මහදන මුත්තා හිතාගෙන ඉන්නේ කිසිම සද්දයක් ආපු නැති නිසා ගඟ නිදි කියලා. ගෝලයෝ 5 දෙනාත් මහදන මුත්තාගේ උපදෙස් තදින්ම විශ්වාස කරන නිසා මේ හැමෝම එකතු වෙලා ගඟට බැහැලා ගඟෙන් එගොඩ වුණා. හැබැයි ඉතින් ගඟ ගැඹුරු නැති නිසා හොඳයි. දැක්කා නේද කොල්ලනේ? උඹලාද බේරුනේ මම නිසයි. මේක හොඳට මතක තියාගනින්න. මන් නැත්තම් උඹලා කොරයි. ඇත්ත තමයි මුත්තේ. මුත්තගේ මොලේ තමයි මොලේ. මුත්තට ජය වේවා.